හයි කොහොමද ඉතින් ලයිෆ් ඉම්පරූව්මන්ට් චැලෙන්ජ් එකේ දවස් 7ක් මේ වෙනකොට අපි අති සාර්ථකව නිමා කරලා තියෙනවා. ඉතින් මේ දවස් 7 ඇතුලේ ඔයාගේ ඉම්පරූව්මන්ට් එකක් තියෙනවද කියලා ඔයාම චුට්ටක් හිතලා බලන්න. අපි යමු දෙවෙනි වීක් එකට. අපි පළවෙනි වීක් එකේ කතා කරපු කොන්සෙප්ට් එක තමයි රීසෙට් ඇන්ඩ් ෆවුන්ඩේෂන් කියන කොන්සෙප්ට් එක. එතකොට අපි ඒකෙදි අපේ ජීවිතයේ අඩුපාඩු හඳුනාගෙන අපි ෆවුන්ඩේෂන් එකක් දාගත්තා මෙතන ඉඳන් මේ විදිහට තමයි අපි ජීවිතය අරගෙන යන්නේ කියලා. එතකොට අපි පළවෙනි වීක් එකේ කතා කරපු කොන්සෙප්ට් එකේ යටතේ ආපු දේවල් තුනක් අපි දෙවෙනි වීක් එකට අරගෙන එනවා. පළවෙනි එක තමයි ස්තුතිවන්ත වීම, දෙවෙනි එක තමයි to do list එකක්. එහෙම නැත්නම් ටයිම් ටේබල් එකකට අනුව කටයුතු කිරීම. තුන්වෙනි එක තමයි අලුත් දෙයක් ඉගෙන ගැනීම. ඔන්න ෆස්ට් වීක් එක එන්ඩ් වෙනකොට අපි මේ දේවල් අපේ ලයිෆ් එකට එකතු කරගෙන අපි ඉස්සරහට අරගෙන යනවා. අපි සෙකන්ඩ් වීක් එකේදී කතා කරන කොන්සෙප්ට් එක තමයි රීබිල්ඩින් ඇන්ඩ් ස්ට්‍රෙන්ත් වීක් එක. රීබිල්ඩින් ඇන්ඩ් ස්ට්‍රෙන්ත් කියලා කියන්නේ නැවත ගොඩනැගීම සහ ශක්තිය නැවත නගා සිටුවීම. නැවත ගොඩනැගීම සහ ශක්තිය වර්ධනය කර ගැනීම ගැන තමයි අපි සෙකන්ඩ් වීක් එකේදී කතා කරන්නේ. එතකොට නැවත ගොඩනැගීම සහ ශක්තිය වර්ධනය කර ගැනීමේදී අපි නැවත ගොඩනගා ගන්න ඕනේ මොනවද? ඔයා හිතන්න ඔයා ළඟ ඔයා කාලයක් තිස්සේ කරගෙන ආපු කාලයක් තිස්සේ එක්ස්පීරියන්ස් කරපු අලුත් දේවල් ජීවිතේ තියෙන්න පුළුවන්. ඔයාගේ මොනියම් හේතුවක් හින්දා හරි මේ දේවල් මගහැරලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ දේවල් අපි නැවත ස්ථාපනය කරගෙන අපේ ශක්තිය අපි වර්ධනය කරගන්න ඕනේ. ඉතින් මේ වීක් එකේ ෆස්ට් ඩේ එක විදිහට අද මම ඔයාලට කියනවා දවස් 7කට ඔයාට කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් ප්ලෑන් කරගන්න. ඒ කියන්නේ කුඩා ඉලක්ක ටිකක් ගොඩනගා ගන්න. ඔයා හිතන්න ඔයා ස්කූල් යන කෙනෙක් නම් ලෙක්චර් කැම්පස් යන කෙනෙක් නම් මේ වෙනකොට ඔයාට එකතු වෙලා තියෙන පහුගිය නෝට්ස් ටික ගන්න. අරගෙන සතියක් ඇතුළත ඔයාට කම්ප්ලීට් කරන්න පුළුවන් දේවල් ඔයාගේ කැපැසිටි එක සහ ටයිම් එක අනුව ෂෙඩියුල් කරගන්න. එතකොට ඔයා ටාගට් එකක් තියාගන්න කුඩා ඉලක්කයක් ගොඩනගා ගන්න. මම මෙන්න මේ වීක් එක ඉවර වෙනකොට මෙන්න මේ ටික කම්ප්ලීට් කරනවා කියලා. එතකොට ඔයා මේ වීක් එක පටන් ගන්නකොට ඔයාගේ ලයිෆ් එකට අලුත් දේවල් කීපයක් එකතු කරගෙන තියෙනවා. ඔයා අද පටන් ගන්නවා කුඩා ඉලක්ක ගොඩනගා ගන්න. ඊට පස්සේ අපි ගිය සතියෙන් ගෙනාවා ස්තුතිවන්ත වීම ලියන්න, to do list එකකට වැඩ කරන්න සහ අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුතෙන් ඉගෙන ගත්තු දේ ඉස්සරහට ඉගෙන ගන්න. ඒ වගේම තමයි මේ දවස් 7 ඇතුළත ඔයා පුංචි ඉලක්ක ගොඩනගා ගන්න. එහෙනම් life improvement challenge එකේ second week එකේ rebuilding and strength කියන concept එක යටතේ දෙවනි දවසෙන් හම්බ වෙමු. පළවෙනි දවසේ මේ විදිහට අවසන් කරනවා. ඔයාලා හැමෝටම